හෙළ යාළුවනේ මං අද ලයිව් එකක් එන්න හිතුවේ අද පාස්කු දවස පාස්කු මංගල්‍ය අපි සමරනවා මාත් සමරලා දෙන්නේ ආගමේ කට්ටිය ඔක්කොම සමරනවා ඉතින් නමුත් ඒ සමරන අතර අපිට ලොකු දුක් අඳෝනාවක් තියෙනවා මේ යුද්ධෙත් එක්ක අපේ රටේ යුද්ධයක් නැති වුණාට නමුත් ඇමරිකාවෙන් සමහරක් අවස්ථාවල ජය සමරනවා මොකද ඔවුන්ගේ ගුවන් යානයක් කඩා වැටෙනවා ඔබ දන්නවා ඉරානය ඇතුළත නමුත් ඇමරිකාව ඒ වැටුණු ගුවන් යානයේ නියමුවන් සහ යුද්ධයේ ආයුධ සම්බන්ධිත පුද්ගලයාව බේරගත්ත මෙහෙයුමක් කරලා ඒ තාක්ෂණය අනුව ලොකු තාක්ෂණයක් ඇමරිකාවට තියෙනවා නැතුව ඉරානට ගුවන් නියමුව සහ ඒ පුද්ගලයාව බේර ගන්න හැකියාවක් නැහැ. නමුත් ඒක නෙමෙයි ප්‍රශ්නේ. අපි ඔක්කොම මේ යුද්ධෙන් බැට කනවා. ඉතින් අපි හැමෝම ප්‍රාර්ථනා කරන සාමය. මොකද අද පාස්කෝ සැමරුවාට අපිට කිසිම සාමයක් නැහැ. අපිට අප්‍රේල් 21 ඒ උණ සිද්ධිය මතක් වෙනවා. ඒකට නිසි විසඳුමක් නැහැ. අද වෙනතුරු. ඉතින් ලෝක සාමය සහ අපේ ලංකාව සාමය අතර ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකක් හෝ යම්කිසි බලපෑමක් මං කියන්නේ මං දන්නේ නැහැ මොකද්ද කියලා. නමුත් දැන් ඇමරිකාවෙන් ඉරානයට බහැලා ඒ නියමෝ දෙන්න අරන් එන්න තරම් ඇමරිකාවට හයියක් තියෙනවා. එතකොට මේ පාස්කු ප්‍රහාරය 21 වෙනිදා පාස්කු ප්‍රහාරය ගැන අද වෙනතුරු මම දන්නේ අපේ ආගමික නායකයෝ කතා කරන්නේ මම මේ නමුත් කතා කරන්නේ ඒක නිහඬ වෙලා තියෙනවා. මම දන්නේ ඇයි ඒ කියලා. මම නිහඬ වෙන්න දෙන්නේ නැහැ. මට පුළුවන් ප්‍රමාණයක යම් කිසි විරෝධයක් 21 වෙනිදාට කරනවා. ඒක මට හිතට වාවන්නේ නැහැ. මොකද ඒකින් බැටකාපු පුද්ගලයෝ රාශියක් ඉන්නවා. ඒ අයට සාධාරණයක් වෙන්න ඕන. ඒ වගේම